මේ කුණාටුවට කලින් දවස් හරිද මේ අපිට හොස්ටල් වලින් යන්න කියලා කියපු දවසේ උදේ අපිට උදේ පාන්දරින් ලෙක්චර්ස් තිබුණා. හවස ලෙක්චර් එක අනිවාර්ය කරලා තිබුණා. ඒක නිසා කොච්චර වැස්සත් අපි තීරණය කරා ලෙක්චර්ස් යන්න. ඇටෙන්ඩන්ස් වලට ලකුණු දෙන නිසා. ඊට පස්සේ දැන් ඔන්න මම උදේ පාන්දරින්ම ලෙක්චර්ස් ආවා 6ට විතර. ලෙක්චර් එක පටන් ගන්න 8ට. මේ මට වැඩ ගොඩාක් තියෙන නිසා මං ඇවිල්ලා වැඩ ටික පටන් ගත්තා උදෙන්ම. ඔන්න ඉතින් 2:00ට විතර වැඩ කර ඉන්නකොට හොස්ටල් එකේ ඉඳපු මගේ යාළුවෙක් කෝල් කරලා කිව්වා ඉක්මනට හොස්ටල් එකට එන්න. වෝඩන් මැඩම් කිව්වා බඩු ටික ලෑස්ති කරගෙන නාදන් හොස්ටල් එකට යන්න ලෑස්ති වෙන්න කිව්වා කියලා. ඊට පස්සේ දුවලා ආවා හොස්ටල් එකට. දුවලා ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි ගඟ තිබුණේ. ඉතින් ඊට පස්සේ තියෙන ඇඳුමකුත් දෙයකුත් දාගෙන ලැප් එකක් දාගෙන කොට්ටෙත් බදාගෙන අපි ගියා නාදන් හොස්ටල් එකට. මේ තියෙන්නේ අපි සේරම අඩුම කුඩුම පුරවගෙන හොස්ටල් එකට ගිය අයුරු. කොහොම මොනවා වුණත් අපි එදා ගොඩාක් සතුටින් තමයි නාදන් හොස්ටල් එකට ගියේ. ඇයි ඉතින් අපිට මෙහෙම අත්දැකීමක් ලැබිලම නෑනේ. ජීවිතේ විඳින්න කියලා අපි නාදන් හොස්ටල් එකට ගියාට උනේ අපිට කාමරේට වෙලා හිර වෙලා ඉන්න. කරන්ට් එකත් නෑ, ෆෝන් වල බැටරිත් නෑ, කරන්න වැඩකුත් නැති නිසා අපි 6 දෙනත් එක්ක මේ කරන්නේ ගෑනු පිරිමි මල් පළතුරු. කොහොමෙන් හරි එදා රෑ නම් අපි කට්ටිය hina වෙවි කාලා බීලා ගොඩාක් සතුටින් තමයි ඉඳියේ. එදා රෑ තමයි අපි අන්තිමට සතුටින් ඉඳපු දවස. මොකද පහුවෙනිද උදේ ඉඳන් වෙච්ච කිසිම දෙයක් අපි හීනකින්වත් හිතපු නැති දේවල්. පහුවෙනිද උදේ ළමයිගෙන් ආරංචි ආවා අපේ හොස්ටල් එකේ ෆස්ට් ෆ්ලෝර් එකම යට වෙලා කියලා. අපි ඉතින් බලන්න ගියා. පිස්සු හැදුනා දැක්කම මොකද්ද මේ වුනේ කියලා. එන්නම තත්ත්වය දරුණු අතට තමයි හැරුණේ. අපිට වතුර නෑ, කරන්ට් එක නෑ, සිග්නල් නෑ, ගෙදරට කතා කරන්න විදිහක් නෑ. ගෙදර මිනිස්සු බය වෙලා, අපි මෙහි හිර වෙලා, අපිට වොෂ්රූම් යන්නවත් බොන්නවත් වතුර තිබුණේ නැහැ. කරන්ට් එක නැති නිසා කැන්ටින් වල කෑමත් නැතුව තිබුණා. ළමයි හැමතැනම පිස්සුවෙන් වගේ කෑම හොයාගෙන ගියා. සිග්නල් හොයාගෙන ගියා ගෙවල් වලට කතා කරන්න. ඒ කිසිම දෙයක් හම්බුන්නේ නැහැ. අපිට හොස්ටල් වලින් එළියට යන්නත් බයයි. මොකද හැමතැනම ගස් කඩන් වැටෙනවා යන්න. ඒක නිසා අපි හොස්ටල් වලටම වෙලා ඉඳියා. ගොඩාක් උවමනාවක් වෙන වෙලාවට විතරක් අපි හොස්ටල් වලින් එළියට ආවා. වොෂ්රූම් යන්න, ඊට පස්සේ කන්න දෙයක් හොයාගන්න වගේ තමයි අපි එළියට ආවේ. අපි හිතාගෙන ඉඳියේ මේ තත්ත්වය බලපාලා තියෙන්නේ මේ පේරාදෙණිය මහනුවර ඒ ප්‍රදේශවලට විතරයි කියලා. මොකද සිග්නල් කියන දෙයක් කැම්පස් එක පුරාවටම තිබුණ නැහැ. කතිර වැහලා තමයි අපිට සිම් පෙන්නුවේ. අපි සිග්නල් හොයාගෙන හැමතැනම ගියත් කොහෙටවත් සිග්නල් තිබුණේ නැහැ. අපිට 3 වෙනි දවසේ විතර යනකොට කෑම හම්බුණා. දල්දා මාලිගාවෙන් හම්බුණා. ආමි එකෙන් හම්බුණා. ආමි එකෙන් වතුර බවුසර් ගෙනහලා දුන්නා අපිට වතුර. ඒක නිසා කෑම වතුර ප්‍රශ්නේ දවස් 3කින් විතර හරි ගියා ඇත්තටම. පස්සේ අපිට හැමතැනින්ම ආධාර හම්බුණා. 3 වෙනි දවසේ ඉවර වෙනකොට වගේ අපිට පොඩ්ඩක් සිග්නල් තියෙනවා කියලා සෙනට් එකට ආරංචිය හම්බුණා. ඊට පස්සේ අපි දුවලා ගිහින් ගෙවල් වලට කතා කරලා පණිවිඩය දුන්නා. එතකොට තමයි දැනගත්තේ අපිට විතරක් නෙමෙයි මේ තත්ත්වේ, රටේ හැමෝටම මේ තත්ත්වේ බලපාලා තියෙනවා කියලා. කැම්පස් එකට මේ වෙලා තියෙන දේ දැක්කහම ඇත්තටම හිතා ගන්න බෑ, පුදුම තරම් දුකයි. මේ හැමදේම දරාගෙන අපිට ඉතින් ආයෙමත් මුල ඉඳන් පටන් ගන්න තමයි තියෙන්නේ. අපි කැම්පස් එකේ හිර වෙලා ඉද්දි අපිට ආධාර උපකාර කරපු සියලුම දෙනාට මම මේක අවස්ථාවක් කරගන්නවා. ඔයගලන්ට ගොඩාක් පින්, ගොඩාක් ස්තුතියි අපි හැමෝම වෙනුවෙන්.